තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම අද ඉන්නේ මේ ඉසිවාරණ පුණ්‍ය භූමියේ. අද අවුරුද්ද අවසාන පොය දවසේ අපි සීල් සමාදන් වුණා. ඉතින් සීල් සමාදන් ඉන්න ගමන් ඔයාලට මේ පොඩ්ඩක් අසපුව පොඩ්ඩක් පෙන්වන්න හිතුණා. ඉතින් මේ ඉසිවාරණ පුදබිම තියෙන්නේ මේ මෝරගල වැල්පිටියේ. ඒ කියන්නේ හැලි නගරයේ මෝරගල වැල්පිටියේ තමයි මේ පුණ්‍ය භූමිය තියෙන්නේ. ඇහැලියකට අවට ඉන්න අයටත් එන්න පුළුවන්, පිට ඉන්න අයටත් එන්න පුළුවන් බලන්න. ඇහැලියකට අවට ඉන්න කට්ටිය තමයි විශේෂ පයින්ඩ දෙන්න හදන්නේ. ඔයගොල්ලන්ගේ පොඩි දූල පුතාලම ඉන්නවා නම් අපේ මේ පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් අසපුර සීල් සමාදන් වෙන්න එන පොඩි ළමයින් ඉතින් මේ ඇහිල්ලා අසපුවේදීන් ඔය එයාලා පොඩි කමට සෙල්ලම් කරන ඒ වගේ වැඩ කරනවා. ඉතින් ඒ කට්ටිය ඉතින් අපරාධි පොය දවසේ ඇහිල්ලා ඒ සෙල්ලම් කරන්න නැති දේව කරන්න නැතුව දහම පොඩ්ඩක් හරි ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා පින්වත් ස්වාමීන් වහන්සේලාට හිතිලා ඉතින් මේ අයවරින් මේ පොඩි ළමයෙකුට කරන දහම වැඩසටහන් කියා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ පොඩි කට්ටියක් ඉන්නවා නම් මේ ඉසිවරාරණ පුණ්‍ය භූමියට සම්බන්ධ කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ පොඩි දූල පුතාලත් දහම් කරුණක් හරියට ඉගෙන ගන්නවා. අපේ පින්වත් මහා සංඝරත්නය හරියට ඒ දහම් කරුණ කියා දෙනවා. ළමයිගේ ගුණධර්ම හදනවා. ඉතින් මේ දැන් බලා ගන්න පුළුවන් මම එක යන්නම්කෝ ස්වාමීන් වහන්සේලා කියා දෙන විදිහ ළමයින්ට මම පොඩ්ඩක් ගිහිල්ලා ඔයාලට පොඩි වීඩියෝ එකක් අරන් දෙන්න බලන්න. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ තේක. දුරු කළ තේක. ගත්තේක. දැන් එතකොට ඔය තමයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනි බුදු ගුණය. මොකද්ද පළවෙනි බුදු ගුණය කියන්න බලන්න හැමෝම? ඈ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි බුදු ගුණය මොකද්ද? අරහං බුදු ගුණය. ඇයි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියන්නේ? දැන් කියන්න බලන්න. රාග, ද්වේෂ, මෝහ, ඊතව මොනවද? ඊට කියපු ටික තව මොනවද?